ආයුබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම අද වීඩියෝ එකට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ 2025 වර්ෂයේ වැඩියෙන්ම අරක්කු එහෙම නැත්නම් ඇල්කොහොල් බොන මිනිස්සු ඉන්න රටවල් 10 ගැනයි. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ මොනවාද මේ රටවල් 10 කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි වගේ නම් like කරන්නත් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. අපි මුලින්ම බලමු 10 වන ස්ථානයේ ඉන්නේ කවුද කියලා. වැඩිම ඇල්කොහොල් පරිභෝජනයක් සහිත රටවල් 10 අතරින් 10 වෙනි තැන හිමි කරගෙන තිබෙන්නේ රුමේනියාවයි. ඉතින් රුමේනියාවේ එක් පුද්ගලයෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 11.1ක් පාවිච්චි කරනවා මේ දත්ත අනුව. 9 වන ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ ටුවාලෝ කියන ඉතා පුංචි පැසිෆික් සාගරයේ තිබෙන දූපතක්. ඉතින් මෙම දූපතේ එක් මිනිසෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 11.3ක් පරිභෝජනය කරනවා. ඉතින් මෙම දූපත ඉතා කුඩා වුණත් ඉහළ ඇල්කොහොල් පරිභෝජනයක් වෙන රටක් තමයි මේ ටුවාලෝ කියන රට. ලොව වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් පරිභෝජනය කරන රටවල් 10 අතරින් 8 වන තැන හිමි කර තියෙන්නේ බකීනා ෆාසෝ කියන බටහිර අප්‍රිකානු රටක්. ඉතින් මෙම රටේද එක් පුද්ගලයෙක් අවුරුද්දකට පරිභෝජනය කරන ඇල්කොහොල් ප්‍රමාණය වන්නේ ලීටර් 11.3ක් පමණ වගේ. 7 වන තැන හිමි කරගෙන තියෙන්නේ අපි කවුරුත් දන්න ඕස්ට්‍රේලියාවයි. ඉතින් එක් ඕස්ට්‍රේලියානුවෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 11.5ක වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඉතින් මේ ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම ඇල්කොහොල් පාන වන්නේ බියර් සහ වයින් යන ඇල්කොහොල් වර්ගයි. 6 වන තැන හිමි කරගෙන තිබෙන්නේ බල්ගේරියාවයි. බල්ගේරියාවේ එක් මිනිසෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 11.6ක වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ලොව වැඩිම ඇල්කොහොල් පරිභෝජනයක් ඇති රටවල් 10 අතරින් 5 වන තැන හිමි කරගන්නේ බෙලරුස් රාජ්‍යයයි. ඉතින් මේ බෙලරුස් රාජ්‍යයේ එක් මිනිසෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 11.6ක වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඉතින් මේ බෙලරුස් රාජ්‍යයේ ප්‍රියතම ඇල්කොහොල් පානය වන්නේ වොඩ්කා පානයයි. 4 වන තැන හිමි කරගෙන තියෙන්නේ මැඩගස්කරයයි. මැඩගස්කරයේ එක් මිනිසෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 12.1ක වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඉතින් මේ මැඩගස්කරයේ වැසියන්ට කොච්චර ආර්ථික අපහසුතා තිබ්බත් ඔවුන්ගේ ඇල්කොහොල් පානය නිතරම ගන්න පුරුදු වෙලා තියෙනවා. ලොව වැඩිම ඇල්කොහොල් පරිභෝජනයක් සහිත රටවල් 10 අතරින් 3 වන තැන හිමි කරගෙන තියෙන්නේ ලෙසතෝවයි. ඉතින් මේ ලෙසතෝ කියන රටේ එක් පුද්ගලයෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් පරිභෝජනය කරනවා ලීටර් 12.9ක්. මේ ලෙසතෝ කියන රටේ මේ ජනතාව පාවිච්චි කරන්නේ ගොඩක්ම ගෙදර හදාගන්නා වයින් සහ අනෙකුත් ඇල්කොහොල් පාන වර්ගයි. ලොව වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් පාවිච්චි කරන රටවල් 10 අතරින් දෙවන ස්ථානයේ හිමි කරගෙන තියෙන්නේ ග්‍රීසියයි. ග්‍රීසියේ එක් පුද්ගලයෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 14.4ක වගේ අධික ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඉතින් මේ ග්‍රීසියේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ඔවුන්ගේ හැම ආහාර වේලාවක් සමගම ඇල්කොහොල් පානයක් පරිභෝජනය කරන්න. එම නිසායි මේගොල්ලෝ දෙවන ස්ථානයේ හිමි කරගෙන තියෙන්නේ. ලොව වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් පරිභෝජනය කරන රටවල් 10 අතරින් පළමු ස්ථානයේ හිමි කරගෙන තියෙන්නේ රුසියාවයි. ඉතින් එක් රුසියානු ජාතිකයෙක් අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 16.8ක වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඉතින් කවුරුත් දන්නා රුසියානු ජාතිකයන්ගේ ප්‍රියතම ඇල්කොහොල් පානය වන්නේ වොඩ්කා පානයයි. ඔවුන්ගේ සංස්කෘතියත් සමග මේ ඇල්කොහොල් පාන ඉතා ළඟින් බැඳී තිබෙනවා. ඉතින් අපි බලමු එක් ශ්‍රී ලාංකිකයෙක් අවුරුද්දකට ඇල්කොහොල් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද කියලා. ලංකාවේ එක් පුද්ගලයෙක් අවුරුද්දකට පරිභෝජනය කරන ඇල්කොහොල් ප්‍රමාණය වන්නේ අවුරුද්දකට ඇල්කොහොල් ලීටර් 2.9ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් මේ අනිකුත් රටවල් එක්ක බලද්දී ශ්‍රී ලංකාවේ ඇල්කොහොල් පරිභෝජනය පිළිබඳව අපිට සතුරු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි වගේ නම් like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.